ඔන්න අපි ගමනේ අවසානට ආවා. හරිම ලස්සනයි නේද? දැන් බෝට්ටුවක් හොයාගත්තා නම් හරි එලිෆන්ටා කේ උස්සලට යන්න. අනේ ඔමින්න ඔයා කොහෙද යන්නේ? අපිට එලිෆන්ටා දූපතට යන්න ඕනේ. බෝට්ටුවක් හොයාගන්න පුළුවන් වෙයි. මාත් හැම බෝට්ටුවක්ම නවත්තලා තියෙන්නේ. අද ස්ට්‍රයික් එකක්. මාසයක් විතර යනකම් බෝට්ටුවක් හම්බෙන්නේ නැහැ. හැබැයි මල්ලංග ඔයාට බොන්ද ස්පෙෂල් ඔෆර් එකක් තියෙනවා. මාතිය මොනවද අර මිනිහෙක් කියවන්නේ? මෙන්න මගේ යාළුවන්ගේ වියදමට යන ගාන. මහත්තයා සූටියෝ ඔන්න අතන ඉන්න මිනිහයාත් එක්ක මම පොඩ්ඩක් කතා කරගත්තා. ඕගොල්ලන්ට සර්ප්‍රයිස් එකක් දෙන්නයි හදන්නේ. අනේ මොන වගේ සර්ප්‍රයිස් එකක්ද කියලා කියනවාකෝ. අපි අම්මා මම සර්ප්‍රයිස් වලට මාර කැමති. සර්ප්‍රයිස් විතරක් නෙමෙයි ඉටලි සාම්බරු තෝෂ මසාලා ඔක්කොටම මං හරිම ආසයි. කෑමනේ ඉතින් යමු. මෙහෙට එන්න. හරි. මේ ඉන්නේ මගේ යාළුවෝ ටික. මාත්‍යා අපි මූද මැද්දෙන් ගිහිල්ලා වෙනස්ම තැනකට තමයි ඇවිදින්න යන්නේ. ඕගොල්ලෝ එතෙන්ට ගියාට පස්සේ ඕගොල්ලොන්ටම හිතා ගන්න බැරි වෙයි. බෙන්ද තියදවස ඔගලන්ට වෙල්කම් ඩ්‍රින්ක් එක. Thank you. Thank you නංගි. මේ මොකද්ද? මොකද්ද මේ මට වෙන්නේ? සූටියෝ ඉක්මනට නැගිටින්නකෝ. අපි කට්ටිය ඩුබායි ඇවිල්ලා ඩුබායි. මං හිතන්නේ අපි කට්ටියට නිින්ද යන්න ඇති. ඊට පස්සේ ඒගොල්ලෝ අපිව මෙහෙට ගෙනත් දාන්න ඇති. හදයි කොලා. අපි මේ ඇවිල්ලා ඉන්නේ එලිෆන්ට් කේව් වලට. ඩුබායි වලට නෙවෙයි. අනේ කොහොමද එහෙම දෙයක් උනේ? එයා කිව්වේ අපිව ඩුබායි එක්කයි යනවා කියලානේ. මොකද ඩුබායි? මට ඔබට ඇත්තටම කියනවද? මොකද්ද මෙතන වෙච්ච ප්‍රශ්නේ කියලා? ඇත්තටම මොකද්ද උනේ දන්නවද? මගේ ළඟ තියෙනවා සුපර් සොනික් බෝට්ටුවක්. ඔරු කියන්න ඕනේ නෑනේ. හරියටම පැය 3ෙන් ඩුබායි වලට යනවා. මාත්‍යට පුළුවන් ඩුබායි වලට ගිහිල්ලා shopping කරලා ආපහු මෙහෙට එන්න. ලේසි. හැබැයි ඉතින් එක්කෙනෙකුට රුපියල් 10000ක් වැඩේට යනවා. මේක හැබැයි ඔයාගේ යාළුවන්ට හොඳ සර්ප්‍රයිස් එකක් වෙයි. ඉතින් ඕගොල්ලන්ට සර්ප්‍රයිස් එකක් දෙන්න කියලා හිතාගෙන මං මේ මිනිහයාට රුපියල් 50000ක් දුන්නා. රුපියල් 50000ක් දුන්නා. අයි මාටියෝ පැය 3කින් කීයටවත් බෝට්ටුවකින් ඩුබායි යන්න පුළුවන්ද? මාටියෝ ඔයා බොලදයි තමයි. ඒ උඩට ඉතින් පොඩ්ඩක් හරි මොලේ තියෙන මිනිස්සෙක් නේ. මට මේ දෙයක් තියෙනවා ඔයාට කරන්න. ඒක කරන්න මට පර්මිෂන් දෙනවද? කියනවා මට පර්මිෂන් දෙනවද කියලා. හරි. මං ඔයාට අවසර දෙනවා. ඒත් මොකටද ඔය අවසර ඉල්ලන්නේ? වෙන මොකටද? ඔහෙට තඩි බාන්නේ. ඔබ ඉන්නවා මාටියෝ. කොහෙද දුවන්නේ? ඔයාලා බෙරේ දාපෙන්න. ඔබ ඉන්නවා. අනේ වැරද්දක් උනේ. මං දුරට හිතුවේ නෑ. ඒ මිනිස්සයා කිව්වා මං ඇහුවා. ලොකු වැරද්දක් උනේ මට සමා වෙන්න. මඩයි කොලා. දැන් තව මාසයක් යනකම් එක බෝට්ටුකාරයෙක් මේ පැත්තට එන්නේ නෑ. අපිට මෙහෙන් එළියට යන්න විදියකුත් නෑ. අපිට කන්න බොන්න මොකවත් ඉතුරු වෙලත් නෑ. බඩගින්න තමයි ඉන්න වෙන්නේ. එන්න. අපි ඔක්කොම එකතු වෙලා මහා හයියෙන් මේ දෛවය වෙනුවෙන් වැළපෙමු. හැමෝම එන්න. මේ කාණ්ඩන වෙලාව. කිරි අප්පච්චි. මේ අහිමි දෙකිනි නවත්තලා දාමු මේ. තව ටිකකින් කළුවර වැටෙනවා. ඊට පස්සේ අපිට නිදා ගන්න වෙන්නේ. ඒ හින්දා අපි හොඳ නිදා ගන්න තැනක් හොයාගමු. කේව් එක ළඟට යන්. හෙට උදේම නැගිටලා කරන දෙයක් කල්පනා කරමු.
සද්ද නොකර සද්ද නොකර බය හිතෙනවනේ දැක්කම චූටියෝ උඹ දවසකින් මෙහෙට කවුරුවත් ආපු පාටක් නම් පේන්නේ නැහැ. ඉතින් ඩෝල සද්දයක් එනවා කියන්නේ පුදුමයක් නෙමෙයිද? මෙතන භූතයෝ ඉන්නවද දන්නේ නැහැ. භූතයෝ Good morning, friends. මාටියෝ ඔයා මෙන්න මේ පොර වරන් ගිහලා වේලිච්ච දර ටිකක් කපාගෙන ඉන්න. අපි හොඳ බෝට්ටුවක් හදාගෙන මේ දූපතේ යන විදියක් කල්පනා කරමු. එතකන් අපි කට්ටිය ගිහලා මාළු ටිකක් අල්ලගෙන පළතුරු ටිකක් හොයාගෙන ඉන්න. හරි. තමන්ටම කියලා බෝට්ටුවක් තියෙන එක ඉතින් කොච්චර නන්දයක්ද? අපිට නිදහසේ කැමති වෙලාවට ගිහිල්ලා කැමති වෙලාවට එන්න පුළුවන්. රිපෙයාර් කරලා ඉවරයි. මේකේ තියෙන හිල් ටිකත් මම වහලා දැම්මා. දැන් ඉතින් මේක ටිකක් වේලෙන තිබ්බනම් හරි. එතකන් අපි මොන හරි ගිහිල්ලා කාලා බීලා එමු. ඊට පස්සේ ඉතින් බැරි අපිට බෝට්ටුව හරවලා ආපහු යන්න. එහෙම හොඳයිනේ. එහෙම හොඳයි. යන්. බෝට්ටුවක් නේද තියෙන්නේ? බට පෙන්නේ මූද පාවෙලා මෙතෙන්ට ඇවිල්ලාද කොහෙද? මේක කපලා ඉවරලා ලී ටික අරන් යන්න ඕන. සූටියා ගොඩාක් සන්තෝෂ වෙයි. අනේ ඒ එකපාරට සද්දයක් කොහෙන්ද එන්නේ? කොකටද ගිහලා බලමුකෝ. අපේ බෝට්ටුව කොහෙද? කොට දෙකයි එන්ජින් එකයි විතරයි තියෙන්නේ. අර බලන්න අපේ බෝට්ටුවේ ලී ටික අරගෙන අර මිනිස්සු පළල යනවා. අල්ලගමු. මෙච්චර හොඳ ලී ටික කොහෙන්ද අනේ හොයාගත්තේ ඈ? හරියට නිකන් බෝට්ටුවක ලී වගේමයිනේ. අනේ බෝට්ටුවක ලී තමයි ඔය. අපි ඇත්තටම හරිම වාසනාවන්තයි. අර පැත්තේ වෙරළේ තිබ්බ මුහුදෙන් ගහගෙන ආපු බෝට්ටුවක්. මං ඒක කපලා ඉවරලා තමයි මේ ලී ටික අරගෙන ආවේ. මේ ලී හොඳයි නේද? ඒ කියන්නේ බෝට්ටුව කැටුවද ඔහේ? ඉතින් චූටියෝ ඔයාමනේ මට කිව්වේ. හොඳ ලී ටිකක් කොහෙන් හරි අරන් එන්න කියලා. මේ මිනිහයාට මොනව කරලත් මදි නේද? අර ඉන්නේ. එයාව අල්ලගන්න. අනේ කොහොම නවතින්ද? පොඩ්ඩක් මං කියන එක අහන්න. මේගොල්ලෝ මගේ යාළුවෝ තමයි. ඒ වුණාට මට ගහන්න එනවා. අනේ මාව බේරගන්න. මේගොල්ලන්ගෙන් මාව බේරගන්න. අනේ ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ මං පස්සේ විසඳලා දෙන්න. මුලින් මට මේක කියන්නකෝ. ඇයි ඔයා අපේ බෝට්ටුව කඩලා ලී ටික විතරක් අරන් ගියේ? ඇයි ඔයා එන්ජින් එක අරන් ගියේ නැත්තේ? ඒක තරයි යන්නනේ තිබුණේ. අනේ චූටියෝ බලන්නකෝ. දැන් අපිට එන්ජිමකුත් හම්බෙන්නයි යන්නේ. ඒක කොච්චර හොඳ දෙයක්ද? අනේ මාටි ඔහෙගේ ගොංකම් මං කොහොමද ඔහෙට කියලා දෙන්නේ? මේ මිනිස්සුගේ බෝට්ටුව නේද ඔහෙ මේ කඩලා තියෙන්නේ. අනේ මෝඩයෝ හරකෝ රිලවෝ. දවස් දෙකම ගාවුවා කියලා කිසි වැඩක් වෙන්නේ නැහනේ. තව අපිට එක වැඩයි කරන්න ඉතුරුලා තියෙන්නේ. මොන වැඩේද? දැන් මාසයක් විතර යනකම් අපිට කන්න බොන්න නැතුව මෙතන ඉන්න වෙනවා. එන්න. ඒ නිසා මාත් එක්කම ඕගොල්ලෝ අඬන්න. කිරිය පොච්චේ. දැන් ඉතින් අඳලා දොඩලා වැඩක් නැහනේ. චූටියෝ ඉස්බඩ මගෝලුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? මොනවා හරි හිතන්නකෝ. පට්ටුනා මාටියට සමෝසා ටිකක් දුන්නා නම් අපිට බෝට්ටුව හදා ගන්න පුළුවන්. මේ කාගාවරි සමෝසා ටිකක් ගන්න තියෙනවා. මෙන්න මගේ ළඟ සමෝසා තියෙනවා. Sutinge matinge දැක්කද මේ කට්ටිය මේ කොටලා බෝට්ටුවේ නැගලා පරිස්සමෙන් ඒ පැත්තට යන්.
ඒ පාර මොකද නැවක් එනවා පේන්නේ. මට පේන්නේ අර නැවමද කොහෙද ආපහු එන්නේ. අර ඉන්නේ මාව රවට්ටුව හාදයා නේද? මට පේන්නේ තව ගොදුරක් අරන් එනවා වගේ. අද නම් මගෙන් බේරෙන්නේ ඩුබායිට යන්නේ කට්ටිය. අපිව ගිහිල්ලා දැම්මා වාගේ දූපතට දාන්නද යන්නේ රුපියල් 10000ක් අරගෙන. නෑ මම මේ තකහණියක් මෙහාට ආවේ ඕගොල්ලෝ ආපහු හම්බෙලා සල්ලි ටික ආපහු දෙන්න කියලා. සල්ලි දෙන්න නෙමෙයිනේ දැන් ආවේ. මේ මිනිස්සුන්වත් මෝඩයට අන්දලානේ ගෙනාවේ. බයි බයි. දැන් යනවා. ගිහිල්ලා ඩුබායි වලට වෙලා ඉන්නවා. එල්ල කිරි මාතියෝ. බයි. බයි බයි අපේ